තාත්තා කෙනෙක්. මෙහෙම නැත්තම් මේ වගේ ලාක මම කොහොමද හැසිරෙන්න ඕනේ? කොහොමද මට හැසිරෙන්නේ කියන්නේ? මේ දේවල් ගැන වැඩි බලාපොරොත්තු තියාගන්න එපා. මොකද මේ දේවල් කොහොම ඉවරෙයිද දන්නේ නැහනේ. හලෝ මචං ෂයන්. මට පොඩි දවසක් වුණා මචං. මේක දෙවියන් වහන්සේට විරුද්ධව කරන පාපයක්. ඒකවත් දන්නවද ඔබ? ඇයි මේ කෝල් ආන්සර් කරන්නේ නැත්තේ? දරුවා මගේ නම් තාම ඉපදිලා නැත්තම්